ඔයාට සාමාන්‍යයෙන් රෑට නිින්ද යන්නේ නැහැ නේද? එහෙමනම් මේ වීඩියෝ එක ඔයාට. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොයිතරම් උත්සාහ කරත් කොයිතරම් දේවල් කරත් නිින්ද යන්නේ නැහැ රෑට. මේක ප්‍රශ්නයක්. මේකට අපි කියනවා ඉන්සොම්නියා තත්ත්වය කියලා. මේ ඉන්සොම්නියා වගේ තත්ත්වයක් ඇති වෙන්න හේතුව තමයි ඔයාගේ ස්ට්‍රෙස් එක, ඕවර් තින්කින් එක, ඇන්සයිටි එක අවශ්‍ය ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් තියෙන ගත්තට පස්සේ ඔයාට රැට නිින්ද යන්නේ නැහැ. මොකද ඔයා නිදා ගන්න උත්සාහ කරනකොට ඔයාගේ හිතෙන් ඔයාට හැම වෙලාවෙම thoughts පොම්ප කරනවා. එහෙම කරලා ඔයාගේ හිත පිරෙන්න ගන්නවා එහෙම දේවල් වලින්. මෙහෙම වුණාට පස්සේ ඔයාට නිින්ද යන්නේ නැති ප්‍රශ්න ඇති වෙනවා. මේ ඉන්සොම්නියා තත්ත්වයක් ආවට පස්සේ ඔයා කරන්න ඕනේ වැඩ කීපයක් තියෙනවා. මේක තනියම හදාගන්න පුළුවන් තත්ත්වයක්. ඒක කරන්නේ කොහොමද කියලා තමයි දැන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉන්සොම්නියා තත්ත්වයක් ආවට පස්සේ ගොඩක් වෙලාවට ඔයා කරන්න ඕනි පළවෙනිම දේ තමයි ස්ලීප් රූටීන් එකක් හදාගන්න එක. ස්ලීප් රූටීන් එකක් කියලා කියන්නේ ඔයා එක වෙලාවකට නිදාගන්න එක සහ එක වෙලාවකට අහරිනවා වගේ ওই බේසික්ස් දේවල් වලින් හදාගෙන ඔයා නිසි විදිහකට නිදාගන්න පැටර්න් එකක් හදාගන්න. ඔයාට අවශ්‍ය පැය 6ක 7ක ප්‍රමාණයක් හරි වෙලාවකට හරින එක සහ හරි වෙලාවකට නිදාගන්න එක ඇතුළත්ව ඔයා හදාගන්න පටන් ගන්න ඕනි. ඔක තමයි අංක 1. අංක 2 තමයි ඔයාගේ ඔළුවේ තියෙන ස්ට්‍රෙස් එක පිට කරගන්න විදිහක් ඔයා හොයා ගන්න ඕනේ. මේකට ඔයාලට ජර්නලින් කරන්න පුළුවන්. ඔය වගේ විවිධාකාර දේවල් වලින් ඔයාගේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඔයාලට පුළුවන්. මේකත් වැදගත් පියවරක්. තුන්වෙනි එක තමයි මේ දෙකම එකතු කරලා ඔයාගේ තත්ත්වයට ගැලපෙන මෙඩිටේෂන් වගේ දෙයක් පටන් ගන්න. ඔයාගේ හිත පුළුවන් තරම් කාම් කරන්න. මොකද නිින්ද කියලා කියන්නේ ඔයාට අනිවාර්යෙන් අත්‍යවශ්‍ය කාරණාවක්. එහෙම හේතුව තමයි ඔයා කියන්නේ මොබයිල් එකක් වගේ නම් ඔයාව රීචාර්ජ් කරන ඔයාට අත්‍යවශ්‍යම හීලින් පොයින්ට් එක. එහෙම නැත්නම් රිලැක්සින් පොයින්ට් එක වෙන්නේ මේ නිින්ද තමයි. මේ නිින්ද නැති වුණාට පස්සේ ගොඩක් වෙලාවට ඔයාට එක එක මානසික රෝග සහ ශාරීරික රෝග ඇති වෙන්න පුළුවන්. එතකොට මේ විදිහට try out එකක් දෙන්න. ඔයාට ඉන්සොම්නියාව අඩු වෙන්නේ නැත්නම් ඔයාට නිින්ද යන එක දිගටම තියෙනවා නම් තවදුරටත් මේක උත්සාහ කරලා කිසිම ප්‍රතිඵලයක් නැත්නම් කෝචින් එකකට, කවුන්සලින් එකකට යන්න. එහෙම නැත්නම් ඔයාට ගැළපෙන වෛද්‍යවරයෙකුට පෙන්වන්නත් පුළුවන්. ඔයාගේ මේ නිින්ද යන්නේ නැති තත්ත්වය හදාගන්න. මොකද නිින්ද කියන්නේ ඔයාට අත්‍යවශ්‍යම දෙයක්. ඔයාට සතුටින් ඉන්න, hina වෙලා ඉන්න. නිින්ද කියන එක ඔයාට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඒක මතක තියාගන්න. මේ දේවල් try කරලා සැප නිින්දක් නිදා ගන්න බලන්න. hina වෙලා හිටපන්.